අපි අද ඔයාලව එක්කන් යන්නේ ඉන්දියාවේ මගධ දේශය පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ හිටපු මගධ දේශය. ඒ වගේම මේ තියෙන්නේ බෞද්ධ සිද්ධස්ථාන. දැන් මේ තියෙන්නේ ගයා ශීර්ෂය. අදටත් ගයාව කියලා කියන දුර්ගේශ්වරී කඳුවැටිය බුද්ධ ගයා ප්‍රදේශය. මගධ යුනිවර්සිටි කියලා අදටත් මගධී විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඔබට මේ පේන්නේ ප්‍රදේශය. ඉතින් මගධය අදටත් ඔවුන් පාවිච්චි කරන නමක් මගධ යුනිවර්සිටි. ඉතින් දැන් අපි ඔබට මේ පෙන්වන්නේ අදටත් ඉන්දියාවේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු ස්ථාන, ගමන් කළ ස්ථාන, ඒවා සියල්ලක්ම අදටත් විවහාර වෙනවා. වාරාණසි බරණැස කියලා අපි ඔය කියන්නේ පෞගිය බුදුවරුන්ගේ කාලේ ඉඳන්ම අපි බරණැස කියන එක බ්‍රහ්මදත්ත බරණැස් නුවර. එතකොට කාලෙන් කාලෙට මේ වචනේ පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. අද බරණැස වාරාණසි කියලා ඒගොල්ලෝ ව්‍යවහාර කරන්නේ. නමුත් ඒ අපි බැලුවොත් එහෙම 550 ජාතක කතා වගේ ඒවා පවා කාලයක් අවුරුදු දසදහස් ගණන් මිලියන ගණන් සමහරලාට මේ ඉන්දියාවේ බරණැස කියන එක ඒ විදිහටම තිබිලා තියෙනවා. ඉතින් අද වාරාණසි කියලා ඒක ව්‍යවහාර වෙන්නේ. එතකොට දැන් ඔබට පෙන්වන්නේ මේ බුද්ධ ගයාව, ඒ කියන්නේ බුදු ස්ථානය, ඒ ඉසිපතනි මිගදාය ඒ ආසිත ප්‍රදේශයේ ඉඳන් බුදුරජාණන් වහන්සේ ගමන් කළා තියෙනවා නැවතත් උතුරු ප්‍රදේශයට. මේ ඔබට පේන්නේ ජේතවනය. ජේතවන කියලා අදටත් ව්‍යවහාර වෙන්නේ හරිය. ජේතවනාරාමය අදටත් ජීවමානව පවතිනවා. ජේතවනාරාමයේ බුදුන් වහන්සේ වැඩිම කාලයක් වාසය කරා කියලා සඳහන් වෙන සාවට්ටි කියලා අදට සාවස්ත්‍රියේ ජේතවනය කියලා තමයි සූත්‍රවල සඳහන් වෙන්නේ. සාවට්ටි කියලා අදටත් විවහාර වෙනවා මේ ප්‍රදේශය. ඉතින් ජේතවනාරාමයේ ඉඳගෙන තමයි විශාල සූත්‍ර සංඛ්‍යාවක් දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ ස්ථාන කුසිනාරාව බැලුවහම ඒ අවසාන බුදුරජාණන් වහන්සේගේ අන්තිම කාලේ උන්වහන්සේ කුසිනාරාව ආදී ප්‍රදේශවලට කුසිනගර කියලා අදටත් විවහාර වෙනවා. ඉතින් මේ ප්‍රදේශ බැලුවහම තා විශාල සම්බන්ධයක් තියෙනවා අදටත් ඒ අතීතයේ නෑකම් එක්ක.